රක්ෂිතයේ තියෙන ඉතාම වැදගත් ඒ වගේම ඉතාම ගුප්ත තැනක් තමයි මේ ගල් ගුහාව. මේක ස්වාභාවික ගල් ගුහාවක්. අපි මේ ගල් ගුහාව ඇතුළට යන්නයි හදන්නේ. ඉතින් කන්නెලිය ඇවිල්ලා මේ ගල් ගුහාවේ ඒ රසය විඳින්න නැත්තම්, ඒ අත්දැකීම විඳින්න නැත්තම් වැඩක් නෑ. අපි ගිහලා බලමු. කම්. මේක ඉතාම භයංකාර දර්ශනයක්. ඇත්තටම කියනවා නම් මේ ගල් ගුහාවේ විශේෂයෙන්ම වවුල්ලු ගුහාවන් ඒ වගේම ඉතාම භියංකාර දර්ශනයක් තමයි තියෙන්නේ. වතුර කඩਿੱති තියෙනවා මේ ගල් ගුහාවේ. ඒ වගේම ඇත්තටම කියනවා නම් මේ තැන සබහා සෞන්දර්යයේ ඉතාම සුවිශේෂී වගේම මහා භියංකාර තැනක්. ඉතින් කවුරුත් දන්නේ නැහැ ලංකාවේ මෙතනට එන්න ඇවිල්ලා මේ ස්වභාව සෞන්දර්යය විඳගන්නේ කියලා අපි සියලුම ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාට කියනවා. ඉතින් දැන් මේ අපි ඉන්නේ කන්නెලිය ලංකාවේ ස්වාභාවික වැසිවනාන්තරයේ ඉතාම ලස්සන තැනක්. මේ තැනට කියන්නේ ගල් පොත්ත දොළ කියලා. මේකෙන් මේ ගල් පොත්ත දොළෙන් මේ පැත්තට තියෙන්නේ යන වතුර පාර යන්නේ ගිංගකට. ඊට එහා පැත්තට යන වතුර පාර යන්නේ මිල්වලා ගඟට. ඉතින් සුවිශේෂී තැනක් තමයි මේ ගල් පොත්ත දොළ කියන්නේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට.